Welcome to my YouTube channel Hansi Kitchen House. අද අපි අරගෙන ආවේ වම්බටු වලින් හදන්න පුළුවන් රස කෑමක් ගැන. අපි හැමදාම වම්බටු උයලානේ කන්නේ. අද අපි වම්බටු සලාදයක් හදමු. අද අපට ඕන වෙනවා වම්බටු, රටලූණු, තක්කාලි, අමු මිරිස්. අපි බලමු මේ වීඩියෝ එකෙන් අපි කොහොමද වම්බටු සලාදය හදාගන්නේ කියලා. අපි දැන් මුලින්ම වම්බටු ටික කපා ගන්න ඕනේ. වම්බටු ගොඩාක් ලොකු කෑලි කපන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. මේ තියෙන්නේ මම වම්බටු ටික කපා ගත්ත විදිහ. දැන් අපි තෙල් එකක් ලිපේ තියලා වම්බටු ටික බැදගමු. වම්බටු ටික ගොඩක් කර ගන්න එපා. මේ තියෙන්නේ මම වම්බටු ටික බැදගත්ත විදිහ. අපි දැන් රටලූණු, තක්කාලි, අමු මිරිස් කපා ගමු. දැන් අපි වම්බටු එකට කෑලි මිරිස්, ගම් මිරිස් එකතු කරගමු. දැන් අපි ඒකටම කපාගත රටලූණු ටික, කපා ගනිපු තක්කාලි ටික, අමු මිරිස් ටික එකතු කරගමු. අපි දැන් වම්බටු එකට දෙහි එකතු කරගමු. දැන් වම්බටු එක කවලම් කරගන්න. මේ තියෙන්නේ අපි හදපු වම්බටු සලාද එක. ඔයාලට තවත් මේ වගේ රසවත් ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම රෙසිපි එකක් අරන් ආයෙත් එන්නම්. මගේ channel එකත් subscribe කරගෙන යන්න.